අද අපි යනවා ට්‍රිප් එකක් මස්කෙලියට. මස්කෙලිය බලන්න තමයි අපි යන්නේ. අපි බලංගොඩට ආවම බලංගොඩට ඇවිල්ලා අපි යන්න ඕනේ හැටන් බස් එකේ. හැටන් බස් එක ගන්න ආවේ අපි 5:30ට. හැබැයි බස් එක නැති නිසා අපිට 6:30 බස් එක ගෙනකන් ඉන්න වුණා. ඒ තියෙන පැයට අපි ආවා බලංගොඩ තියෙන ලස්සනම පන්සලකට. වෙලාව 2:30යි. මම දැන් ඕගලන්ට පෙන්නන්න හදන්නේ මෙතනට පේන ලස්සන view එක. और वीडियो पहले गेट पर මස්කෙලිය බස් එකේ ඇවිල්ලා මස්කෙලියෙන් බැලලා දැන් යනවා ගාන්මෝල් බස් එකේ. කිඹන් දෙහි කපන පැති. දෙහි කපන්න කාටද? අපි දෙන්න කොහෙද යන්නේ? ගයිඩෝර්. අපි යනවා ගාඩ් එපා. දෙහි එපා. අපි දැන් ඉන්නේ ගාඩ්මෝල් වල. අපි මෙතන ගාඩ්මෝල් බස් එකේ ඇවිල්ලා ගාඩ්මෝල් බස් එකෙන් දැන් බැලලා යනවා දියැලට යන පාර දිගේ. අපි බලමු දියැලට ගිහිල්ලා කොච්චර ලස්සනද කියලා. කිලෝමීටර් 1.5ක් පයින් යන්න තියෙනවා කිව්වා. ඉතින් පයින් යනවාද? පැතුම් ගමන් මාර්ගය කියන්නකෝ පොඩ්ඩක් අපි ආපු. මතක නැහැ. අපි මෙතෙන්ට ආපු හැටි කියන්න මගේ යාළුවෙක් ඉන්නවා. මෙන්න මෙයා කියයි. අපි ආවේ බලංගොඩ ඉඳන්. බලංගොඩ ඉඳන් එනවා නම් ඔයගොල්ලෝ බලංගොඩෙන් උදේ තියෙනවා බලංගොඩ හැටන් බස් එක. බලංගොඩ හැටන් බස් එක නැගලා හැටන් වල ඉඳන් මේ කිරිම හැටන් බස් එක නැග්ගාම සාමාන්‍යයෙන් එතන දුර ඇති කිලෝමීටර් 50ක් විතර. ඒක සාමාන්‍ය වෙන වෙලාවක් යන දුරක් කියන දුර අඩුයි. කිලෝමීටර් 60 ගණන් තියෙන්නේ. හැබැයි මේ බස් එකේ මේ අර එන රූට් එක එන අමාරු රූට් එකක්. ඒ රූට් එක අමාරු හින්දා සාමාන්‍යයෙන් ඉන්න අමාරුයි. ඒක හින්දා යන වෙලාව වැඩි. නෝඩ්ලි බහින්නවා. හැටන් බස් එක ඇවිල්ලා නෝඩ්ලි බහින්නවා. හැටන් බස් එක ඇවිල්ලා නෝඩ්ලි බැහැලා නෝඩ් වලින් මස්කෙලියට යනවා.
මස්කෙලිය තියෙනවා ගාඩ් මෝර් මස්කෙලි කියලා බස් සාමාන්‍යයෙන් ඒක සාමාන්‍යයෙන් තියෙනවා. ඒ කියන්නේ බස් අඩු නෑ සාමාන්‍ය ටයිම් පැට් අසන වශයෙන් තියෙනවා. හැබැයි මේ අර ඒ පාර නිකන් එන පටුයි අර කියන්නේ හොඳට කැඩලා තියෙන පාරක් තියෙන්නේ. ඒක හින්දා සාමාන්‍යයෙන් අර බස් එක යන්න කිලෝමීටර් මස්කෙලිය ඉඳන් ගාඩ් මෝර් වලට සාමාන්‍යයෙන් තියෙන්නේ කිලෝමීටර් 13ක් වගේ. හැබැයි ඒක ඒ ටික බස් එකෙන් පැයකමාරක් විතර යනවා. තමයි මෙතනට එන්නේ. බලමු තාම අපි යනවා. ඊට යනවා. බලමු මේ ඇල්ලේ කොච්චර ලස්සනද කියලා. යනකොට අපිට දිගටම යන්න කියලා කිව්වා. මම තාම දියල්ලා නම් පේන්නේ නැහැ. ඉතින් බලමු ගිහිල්ලා. උඩට ආවා. මෙතන මාරම ලස්සනයි ළමයි. කියන්න තේරෙන්නේ නැති මාරම ලස්සන නිදහසක් තියෙනවා. ටිකක් අවුවයි අපි එන හවස් වෙච්ච හින්දා. ඔයාලට දැන් මම පෙන්නන්නම් ඒ ලස්සන වීව් එක. දැන් ආයමත් යන්න පිටත් වෙනවා. මේක ඉතින් බස් එකේ එන view එක ලස්සනයි. බස් එකේදී තියෙන ඊට අමතරව ඉතින් මේ තේවත්තක් මැදින් තමයි එන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඇල එච්චර තමයි ඉතින් මෙතන බලන් දෙයක් තියෙන්නේ. හැබැයි ලොකු දියාලි දෙකක් තියෙනවා. එතන මෙතන ඉඳන් පැය 3ක් යනවා කිව්වා යන්න. දැන් අපි යන අපේ බස් එක ආයි තියෙන්නේ 1යි කාලට. ඒ බස් එකේ යන්න ඕනේ අපි 69 වල ඉඳන් බලංගොඩට 3:30ට තමයි අන්තිම බස් එක 69 වලින් එන්නේ. එතකොට ඒක 4:30 විතර වෙද්දී නෝටල්ට එනවා කිව්වා. දැන් ඒ බස් එක ගන්න තමයි මේ ළමයි යන්නේ. ලස්සනයි ඇත්තටම ඉතින් අර. එතන බස් එකේ එන view එක ලස්සනයි ඔක්කොටම වඩා මට නම්. මේ තෙන්ට අවිල view එකකට අතට බස් එකේ එද්දි හම්බෙන view ගොඩක් වීඩියෝස් මම ගත්තෙත් නෑ. බස් එකේ එද්දි තියෙන අපි යද්දි බලපු බස් එකේ එද්දි තිබ්බ view එක ගන්න. තෙජම්.
අපි දැන් ඉන්නේ කොහෙද? බලංගොඩ ඉඳන් සෝරි මේ නෝඩ්ඩල ඉඳන් බලංගොඩට යන ගමන් බස් එක නැවැත්තුව තේ බොන්න. ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා මට. ගාම යන ගමන්නේ. ඉන්න බලන්න ලස්සන view එකක් තියෙනවා. බලමු නෙමෙයි යමු. එහෙනම් හැමෝටම අන්තිම වශයෙන් නෑ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ thank you for watching. Bye bye.